ඉතාමත්ම අනර්ගී අවස්ථාවක් 2026 පෙට් එක්ස්පෝ එක්ෂිබිෂන් එකට අපේ නේහත් එකතු කරගෙන අපි මෙන්න මේ වගේ තමයි ඇතුල් වුණේ. අනේ ඉතින් නේහා දැකලා හැම කෙනෙක්ම පුදුම වෙලා වගේ ගොඩාක් ආදරෙන් බැලුවා. ද පෝස්ට්‍රීට් කියන අපේ ආයතනයේ පුරුපුරුවොත්තේ ස්ථානයේ එක්ෂිබිෂන් එකේ හිටියා වගේම මගේ ආදරණීය නේහටත් මෙන්න මේ වගේ තමයි ඒ එක්සිබිෂන් එකට ඇතුල් වෙන්න අවස්ථාවක් හම්බුනේ. ඉතින් එතෙන්ට ගියාට පස්සේ ගොඩාක් නේහව පරීක්ෂා කරලා බලලා එයාගේ සුවදුක් ඔක්කොම බලලා තමයි එක්සිබිෂන් එක ඇතුළට ඇතුල් කරේ. ඉතින් අපේ නේහව කට්ටිය ගොඩක් බලන්න අම්මයි පුතයි දෙන්න ඉන්නේ දැන්. එක්කගෙන යනවා. මම චුට්ටක් යන්න දෙයව තියෙනකම් කමන්නේ නැද්ද? නේහා මේ ගලවන්න නම් කොහොම ඉන්න බැරි. දුක් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ නේහට ලස්සන chance එකක් හම්බුණා හැම කෙනෙක්ම බලන්න. නේහා දිහා හැම කෙනෙක්ම මෙහෙම තමයි බලන් ඉන්නේ. ඉතින් ආදරණීය පුරුපුරුවන් හදනකොට ඒකේ තියෙන වටිනාකම කොච්චරද කියලා ඔයාලට තේරෙනවද? ඉතින් ඒ විතරක් නෙවෙයි. මෙන්න මේ විදිහට පුරුපුරු තොරතුරු වලට අපිට කියන්න දෙයක් තියෙනවා. මේ ඉන්නේ අපේ නේහාගේ පුතා. මේ ඉන්න ඕඩ මතකද අම්මව? අනේ අම්මි මතකද නැත්තරම්? අම්මා මතකද? ඔයාගේ අම්මා වෙත් ඉන්නවා අතන. ඔයාගේ අම්මා ඉන්නවා. වාව්! අර ලස්සන ජාති දාලා තියෙනවානේ. ඔය බලන්න. පුරුපුරු තොරතුරු ආරම්භ කරන්න පටන් ගත්තේ නේහා නිසා. ඉතින් මේ නේහාගේ පුතා තමයි මෙතන ඉන්නේ. අද ලොකු ජයග්‍රහණයක් කර ඇවිල්ලා තියෙනවා මේගොල්ලන්. ඉතින් ඒ ජයග්‍රහණත් එක්ක නේහාට ඒ වගේම අපේ ආදරණීය ටැගීට හම්බෙච්ච තෑගිත් අරගෙන අපි ගියා තවත් ලස්සන තැනක් බලන්න. පුෂ්ප බබාලත් ඉන්නවා. අපි පුෂ්ප බබාලා අරගෙන ආවේ අම්මෝ මේක නම් මහ පිස්සුවක්. හෙලි පුෂ් පිස්සු තමයි මේ ඉන්නේ. හරි පුෂ් පිස්සු තමයි මේ. මෙන්න පුෂ් පිස්සු.